මාලිමාණ්ඩුවට කලින්ම නත්තල් ගෙන රංවල 100ක් මරණයෙන් මතු රංවලව මාලිමාවේ රතු සමනල්ලු දේවත්වයට නගයිද. අශෝක රන්වල මහත්මයා කියලා හඳුන්වන අපේ හිටපු කෙටි කතානායකතුමා මාලිමාවට ඇත්තටම කරදරයක් වෙලයි තිබෙන්නේ මට හිතෙන විදියට. යම්කිසි පුද්ගලයෙක් Tamanට නැති ගුණයක් තිබෙනවා කීම වංචාවක්. දෙක පාස් අට පාස් චාමර සම්පත්ලා ගිහිල්ලා මාලිමාවේ උපාධිකාරයෝ ඔක්කොම එක මිටට ගත්තා. අනිත් පැත්තට හරණි මැතිනියලා ආචාර්ය කියන ලොකුවට කතා කරාන. මොහු පාර්ලිමේන්තුවෙන් ඉවත් කළ යුතුයි. එතකොට භාවිතෙන් මාලිමාව පෙන්නලා නැහැ. සාහසික විදිහට වැඩ කරපු ආණ්ඩු කියයි දූෂිත ආණ්ඩු කියයි එහෙම. නමුත් මෝඩ ආණ්ඩුව කියලා හදුනේ මේ ආණ්ඩුවට ඉස්සෙල්ලම. රංවල හොඳ මිනිසෙක් නොදන්න අය අනුකම්පා කරා. මේ වංචනික පුද්ගලයා දිගින් දිගටම මේ මාලිමා ආණ්ඩුවේ සලුණා දමනවා. මාලිමාවට කලින්ම නත්තල් සියා ගේන්න කලින් දෙසැම්බර් 25 මේ නත්තල ගෙනාවේ අශෝක රංවල මැතිතුමා. අයබෝවන්. ප්‍රියංකර මහගම්මුල්ලගේ YouTube channel එකට ඔබ ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. අද වැඩසටහනින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ රන්වල ආචරණය පිළිබඳව. මේ රන්වල මහත්මයා අශෝක රන්වල මහත්මයා කියලා හඳුන්වන අපේ හිටපු කෙටි කතානායකතුමා මාලිමාවට ඇත්තටම කරදරයක් වෙලයි තිබෙන්නේ මට හිතෙන විදියට. මොකද මෙතුමා වසරකට මාස 6කට වගේ වතාවක් මාලිමාව සම්පූර්ණම නිර්වස්ත්‍ර කරනවා. දැන් මෙතුමා කතානායක විදියට පත්වෙද්දී අගමැතිතුමිය හරිනි මැතිනිය ඉතාමත්ම ආශ්වාදයෙන් ආචාර්ය අශෝක රන්වල කියන නමින් තමයි මෙතුමව යෝජනා ස්ථිරත්වයට පත් කළේ පාර්ලිමේන්තුවේදී. එතකොට තමන්ගේ ඡන්ද ව්‍යාපාරයේ මැතිවරණ ව්‍යාපාරය තුල ඉතිහාසයේ තමන්ගේ වැඩ කටයුතු තුල මෙතුමා දිගින් දිගටම තමන් ආචාර්යවරයෙක් බව ප්‍රකාශ කරා. තමන්ට නැති දෙයක් මිනිස්සෙක් තමන්ට තියෙනවා කියලා එළියට ප්‍රකාශ කිරීම වංචාවක්. යම්කිසි පුද්ගලයෙක් තමන්ට නැති ගුණයක් තිබෙනවා කීම වංචාවක්. අපි අහලා තිබෙනවා බුද්ධ කාලේ හිටපු හොර රහතුන් ගැන. තමන් රහත් භාවයට පත් වෙන්නේ නැතුව අරහත් භාවයට පත් වෙන්නේ නැතුව තමන් රහත් කියලා මිනිස්සුන්ගෙන් වැඳුම් පිදුම් ගත්තු අය. වැඳුම් පිදුම් ගත්තු මිත්‍යා දෘෂ්ටිකයන් වෙනත් නිකායවල වල තීර්ථකයන් පිළිබඳව බුදුන් වහන්සේ පවා මේ කෙලෙස් නැසපු ලෝකයේ උතුම්ම පුද්ගලයා ලෙස බෞද්ධයන් ලෙස අපි පිළිගන්න. බුදුන් වහන්සේ පවා පරිභව කරලා තිබෙනවා, හෙලා දැකලා තිබෙනවා. හොර රහතුන් තමන්ගේ නැති ගුණයක් කියලා තමන්ගේ අනුගාමිකයින්ගේ ලාභ ප්‍රයෝජන ලබා ගන්න අය. නිගණ්ඨනාථ පුත්තගේ සමහර කණ්ඩායම් අනුගාමිකයි, ඒ වගේම තීර්ථකයෝ විවිධ වෘත පුරපු අය බුදුන් වහන්සේ ඒ විදියට පරිභවයට හෙලා දැකලා කතා කරපු බව අදහස් ප්‍රකාශ කරපු බව බෞද්ධ සම්ප්‍රදායේ සඳහන් වෙනවා. බුදුන් වහන්සේ කළේ මේ මිනිස්සු රැවටෙනවා. රැවටිලා තමයි මේ රහතන් වහන්සේලා කියලා හිතලා මේ බොරු රහතුන්ට වන්දනාමාන කරන්නේ. සත්කාර කරන්නේ. මොහොත්ගේ රහත්කමක් නැහැ කියලා බුදුන් වහන්සේ පරිභව කරනවා. ඉතින් බුදුන් වහන්සේත් එහෙම කරා නම් අපි කිව්වම් මොකෝ? අපි ඒ විදිහටම මේ චෝදනාව ගේනවා මේ බොරු ආචාර්යවරුන්ට. මොකද මොවුන් ප්‍රොපගැන්ඩා එක කරේ බලයට පත්වීමේදී අනිත් සියලුම දෙනා මෝඩයෝ මේ රටේ ඉන්න අනිත් සියලුම දේශපාලඥයෝ බුද්ධිමතුන් ඔවුන්ගේ කඳවුරේ නොවන සියලු දෙනාම වංචනිකයෝ හොරු මෝඩයෝ දූෂිතයෝ. බුද්ධියක් නැති අය. අපි ළඟ තමයි ඇවිදින පුස්තකාලේ. අපි තමයි ආචාර්යවරු වෙන්නේ. අපි ළඟ තමයි බුද්ධිමතුන් ඉන්නේ කියලා. ඔය චාමර සම්පත් වගේ ජනමූල නායකයින්ට අපහාස කරා වල්පැල කියලා. ඔවුන් 8 පාස් මිනිස්සු 2 පාස් මිනිස්සු කිව්වා. එවැනි පෝස්ට් මේ රතු සමනල්ලු කියලා අපි මේ වර්ණගල තිබෙන මේ මාලිමාවේ ෆේක් බලකාය රතු සමනල්ලු. ඒ කියන්නේ තමන්ගේ ඇත්ත නමින් ඇවිල්ලා ආණ්ඩුව වෙනුවෙන් පෙනී ඉඳලා සංවාද කරන්න බැරි ෆ්‍රෙන්ඩ්ස්ලා 10ක් 15ක් හදාගෙන නැත්නම් ඩිජිටල් ක්‍රියේටර් කියන ප්‍රොෆයිල් එක හදාගෙන ඇවිල්ලා කුණුහරුප කියන රතු සමනල්ලු අපහාස කරා. දැන් මේ වල් පැල කීපයක් තිබෙනවා. මල් පැල 159 වට කරගෙන මොනවා කියයිද කියලා. අන්තිමට උනේ දෙක පාස් අට පාස් චාමර සම්පත්ලා ගිහිල්ලා අර මාලිමාවේ උපාධිකාරයෝ ඔක්කොම එක මිටට ගත්තා. උගත්කම කියන්නේ සමාජයක සැලකිය යුතු දෙයක්. උගතාට ගරු කළ යුතුයි. මොකද ඔහු යම්කිසි විෂයක් පිළිබඳ ප්‍රාමාණික උගත් බවක් ලබාගෙන සමාජයට සේවයක් කරනවා. ඔහු අවශ්‍යයි. නමුත් කෙනෙක් උගත්කම් භාවිතා කරලා තවත් පුද්ගලෙක් හෙලා දකිනවා නම් නිස්කාරණය හෙලා දකිනවා නම් ඒ වැරදි. ඔහුගේ උගත්කමට යම්කිසි චෝදනාවක් ආවොත් ප්‍රතිපහාරයක් එල්ල කිරීම හැටි. දැන් මගේ උගත්කමට යම්කිසි කෙනෙක් අභියෝග කරනවා නම් ඔහු සමග ඇතිවෙන සංවාදයේදී මා ජයග්‍රහණය කිරීම සඳහා මගේ තියෙන ටූල්ස් පාවිච්චි කරනවා, උගත්කම් පාවිච්චි කරනවා, දැනුම පාවිච්චි කරනවා, මගේ තියෙන කතිකත්වය පාවිච්චි කරනවා කියන එක ස්වභාවිකයි. ඒක කමන්නේ. හැබැයි නිර්පරාදී ගිහිල්ලා මිනිහෙක්ගේ හිත රිදෙන ආකාරයට ඔහුගේ නොහැකියාවක් ඉදිරියට අරන් කතා කිරීම සිදු කරේ මාලිමාව. ඔවුන් සමහර අයගේ වයස අල්ලලා දොස් කිව්වා. මයිනා කපුට මේ ආදී වශයෙන් වයස අල්ලලා දොස් කිව්වා. සමහර නායකයින්ට නාකි ආදී වශයෙන් පරිභව කරා. සමහරුන්ට කලිසම් ඇඳන් යන්න බෑ රනිල් වික්‍රමසිංහ වගේ මැතිතුමන්ලාට එහෙම අපහාස කරා. ඒ බොඩි ෂේමින් වයසට යනකොට අපි කවුරුත් දුබල වෙනවා. මේවා ඔක්කොම කිව්වේ මාලිමාවේ.
ඒ අතරේ ඔවුන් මේ උගත්කමත් ඉස්සරහට අරගෙන තමන් හරි උගත් තමන් ළඟ ආචාර්යවරු ඉන්නවා කියලා අනෙක් මිනිස්සුන්ට පරිභව කරා. අන්න ඒකයි වරද. ඒ වරද නිසායි මේක ප්‍රතිපහාරය අපි එල්ල කළ යුත්තේ. ඔබලා විසින් වරණගුවා. ඔබලාට මෙන්න මේ සුදුසුකම් තියෙනවා කියලා. ඒ නිසා සුදුසුකම් නැත්තම් ඒව බොරු නම් ඒක වංචාවක්. රන්වල මහත්මයා විතරක් නෙමෙයි ආචාර්ය කියලා බොරුවට දාගෙන ඉන්නවා. ඔහු විතරක් නෙමෙයි නුවර දිස්ත්‍රික්කයෙන් මං හිතන්නේ ආව අර ටිකක් ස්ථූල දේර දහයි මහත්මේ ඔහු IT ඩිප්ලෝමා එකක් තියාගෙන ඉංජිනේරුවෙක් විදිහට පෙනී හිටියා. ඒ වගේම විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට පෙනී හිටපු නියෝජ්‍ය කතානායකතුමා සාමාන්‍ය වෛද්‍යවරයෙක්. මේ ආදී වශයෙන් අති විශාල බොරු ප්‍රමාණයක් කියලා තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ අනුගාමිකයොත් ඒ මම දැක්ක ටියුෂන් ගුරුවරයෙක් උපාධිය සම්පූර්ණ කරලා නැහැ. උපාධි පින්තූර අරන් තියෙනවා. කාටද මේ බොරු කරන්නේ? තමන්ගේ අනුගාමිකයන්, තමන්ගේ ෆලෝවර්ස්ට, තමන් විශ්වාස කරන අයට බොරු කියලා අපිටත් බොරු කියනවා. අපි බොරු කිව්වම අපි හොයලා බලනවා. එතකොට මේ IT ඩිග්‍රී එක නැති කෙනා മന്ത്രിවරයා පස්සේ තේරුණා ඔව් අර විදේශ සමුළුවකටද කොහෙද යනකොට ඉන්දියාවේ යන්න බලද්දි මෙයාගේ ඩිග්‍රී එක නැහැ. ඒතර මොහොත් බොරු කියලා තියෙන. ඒ වගේම රංවල මහත්මයා බොරු කිව්වා. එතකොට ඔහුට ආදර්ශයෙන් දඬුවමක් දුන්නද මේ ආණ්ඩුව? නලින්ද ජයතිස්ස මහත්මයා කිව්වා ටික දවසක් දෙන්න. ඔහු මාධ්‍ය ප්‍රකාශකවරයා විදිහටත් කො පාර්ලිමේන්තුවෙත් කිව්වා නෑ රංවල ගෙන්නලා පෙන්නයි. මේ උපාධි සාතිය ගෙනලා දෙයි ටික කාලයක් දෙන්න කියලා. එහෙම එකක් නෑ ගේන්න විදියක් නෑනේ. අනිත් පැත්තට හර්නි මැතිනියලා ආචාර්ය කියන ලොකුවට කතා කරාන. මොහු පාර්ලිමේන්තුවෙන් ඉවත් කළ යුතුයි. මොහු මෙතරම් වංචාවක් කරලා තිබෙනවා නම් වර්තමාන ජනාධිපතිතුමාත් කිව්වා අපි තරාතිරම් බලන්නේ නෑ කියලා දඬුවම් දෙනවා කියලා. නමුත් එහෙම උනේ නෑ. එතනින් පැහැදිලි වෙන්නේ මොකද්ද? මාලිමාවේ දේශපාලන සදාචාරය වුණේ අපි අනිත් අයට වඩා හොඳයි. අපි අපේ ළඟ ඉන්න අයකුණත් වැරදි කරොත් ඔවුන්ට ප්‍රතිචාර දක්වනවා. ඒ වඩා නිසි ක්‍රියාදාමයේ ඉෂ්ට වෙන්න දෙනවා කියලා. නමුත් මාලිමාවට අවස්ථාවක් තිබුණා. මොහුගේ මේ වංචාව කරන කොටගෙන ඔහුව එළියෙන් තියන්න පාර්ලිමේන්තුවෙන් ඉල්ලාස් වෙන්න කියන එක කරේ නැහැ. එතකොට භාවිතෙන් මාලිමාව පෙන්නලා නැහැ. එතකොට තමන්ගේ දේශපාලන සදාචාරය ඔහුන් මුලදිම බිඳගන්නේ අවස්ථාවේදී රන්වල මහත්මයා හරහා. අපි දන්නවා අර රන්වල කියලා දෙවි කෙනෙක් ඉන්නවා කිරිඳිවැල ප්‍රදේශයේ, හංවැල ප්‍රදේශයේ. මම ඉස්සර ගම්පහ කිරිඳිවැල ප්‍රදේශයේ වැඩ කර අවුරුදු 4ක් විතර වෛද්‍යවරයෙක් විදියට පෞද්ගලික සේවයේ. ඒ කාලේ ওই රන්වල දෙවියන්ට ලොකු පිළිගැනීමක් තිබෙනවා. රන්වල දෙවියන්ටත් අපහාසයක් මේ වංචනික පුද්ගලයා. රන්වල දෙවියන් කියලා ඒ ප්‍රදේශයේ මිනිස්සු පිළිගන්නේ මං අහලා තියෙන කතා අනුව හංවැලේ ගඟ ආශ්‍රිතව ඉස්සර පාලම් තිබිලා නැහැ. මිනිස්සුන්ට එහා මෙහා යන ක්‍රම තිබිලා නැහැ. රන්වල කියලා මිනිස්සෙක් ඉඳලා තියෙනවා. රන්වල මුත්තා කියලා කියනවා. මේ මිනිස්සයා බොහොම දැහැමෙන් සෙමෙන් ජීවිතය ගත කරපු පුද්ගලයෙක්. තොටියෙක් විදිහට කටයුතු කරා කියලා කියනවා. එහෙම නැතත් මිනිස්සුන්ට උදව් කරලා තිබෙනවා. මිනිස්සුන්ට පින්තාලි දාලා වතුර නොමිලේ බොන්න තැන් හදලා මිනිස්සුන්ට ආහාර පාන උදව් කරලා මිනිස්සුන්ට කරදරයක් වුණාම පෙනී ඉඳලා ඉතා විශාල ප්‍රජා සේවාවක් කරපු නිසා එතුමා මිය ගියාට පස්සේ ප්‍රදේශයේ මිනිස්සු එතුමා දේවත්වයට නගලා තියෙනවා කියලා තමයි කියන්නේ. මේ මෑත කාලේනෝ මේ කියන්නේ 600 700 ගණන් වල කියලා තමයි මම අහලා තියෙන්නේ. මේ වෙනසක් වෙන්න පුළුවන්. මම අහපු කතාව මම මේ කියන්නේ. රන්වල දෙවියෝ රන්වල මුත්ත කියලා පිළිම හදලා තියෙනවා එතුමාගේ මේ කිරිඳිවැල හංවල ප්‍රදේශයේ ආශ්‍රිත. මමත් ඒවා දැකලා තියෙනවා. ඒවට බාර වෙනවා මිනිස්සු යනකොට. ඒ රන්වල දෙවියන්ට තපහාසයක් මේ නම. දැන් මේ පුද්ගලයා වංචනිකව තමන්ගේ ආචාර උපාධියක් ගැන කියා ඉඳලා ඒක ගෙනල්ලා පෙන්නන්නම් කියලා ඒක ගෙනාවේ නැහැ කියන හිම නැහැ. ඊට අමතරව දැන් මොහු ඇක්සිඩන්ට් වෙනවා. සාධාරණ පුද්ගලයෙක් ක්‍රියා කළ යුතු ආකාරයට රියානතුරකදී මෙතුමා ක්‍රියා කළේ නැහැ. අපි දන්නවා ලංකාවේ පාරවල් වල තියෙන්න ඕන වගේ 3-4 ගුණයක් වාහන තිබෙනවා. අනතුරු වෙන්න පුළුවන්. වාහන පදින වාහන පැදපු පුද්ගලයෙක් විදිහට මම දන්නවා. මගේ වරදක් නැතුව රියදුරාගේ වරදක් නැතුව අනතුරු වෙන්න පුළුවන්. සත්තු පාර පයින්නවා. මිනිස්සු පාර පයින්නවා. මිනිස්සු අවසියෙන් යනවා. වාහනේ දෝෂ වෙන්න පුළුවන්. ඉතින් හුඟක් දේවල් වෙන්න පුළුවන්. හැබැයි හප්පා පලා යෑම. එහෙම නැත්නම් අනතුරට ලක් කර පලා යෑම පිළිබඳව වෙනම ප්‍රතිපාදනයක් තියෙනවා ලංකාවේ සම්බන්ධ තියෙන මොටර රථ වාහන පනතේ. ඒ කියන්නේ සිදුවීමක් වුණාට පස්සේ අනතුරක් රියානතුරට භාජනය වුණු පුද්ගලයා වික්ටිම් එහෙම නැත්නම් අපහසුතාවටපත් වුණු පුද්ගලයා පිළිබඳව රටේ සිටි පුද්ගලයා ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව අධිකරණය සැලකිලිමත් වෙනවා. ඔහු හරි සාධාරණ පුද්ගලෙක් විදිහට කටයුතු කරනවා. මොකද අපේ පළවෙනිම දේ තමයි අනතුරටපත් වුණු පුද්ගලයා අනතුරට ලක් වුණු පුද්ගලයාගේ ජීවිතේ සතෙක් වෙන්න පුළුවන් පුද්ගලයෙක් වෙන්න පුළුවන් බලන්න ඕනේ. යාව බේර ගන්න පුළුවන්ද කියලා. ප්‍රහාරයක් එල්ල වෙන පරිසරවල තියෙනවා සමහර තැන්වල මිනිස්සු හොයන්න බලන්න නැතුව ගහනවා. ඒ වගේ කතන්දර තියෙනවා නම් ළඟම තියෙන පොලිසියට යන්න ඕන. එහෙම නැතුව සම්පූර්ණම වක්කීමෙන් පැනලා යාම සම්පූර්ණ මූලික මානව ධර්ම වලට සහ ලංකාවේ මූලික නීතියට එකඟ නැහැ. එතකොට මේ රන්වල කියන මහත්මයා අතේ අනතුරු වුණාට පස්සේ ඒ වික්ටිම්ස්ලා අනතුරටපත් වුණු පොඩි දරුවෙක් එතන ඉන්නවා. ඒ කණ්ඩායම හැසිරුණු විදිහට අපිට පේනවා මෙතෙන්දී රන්වල මහත්මයා සහ පිරිස කටයුතු කරලා තියෙන මොන විදිහට. තමන් බේරෙන්න කටයුතු කරලා තිබෙනවා. ඒ අර මේකට මැදිහත් වෙලා ඇයි බැරි සාධාරණ මිනිස්සෙක් විදිහට මේ අනතුරක් වුණා මේක පිළි අරගෙන තමන් ඒකට මුණ දෙන්න. ඒකට මුණ දීලා ඒ අවස්ථාව කල්පනාකරණය කරගෙන පොලිසිය ගෙන්නගෙන මේ මිනිස්සුන කරන්න ඕනේ. ඔව් මගේ අතින් අනතුරක් වුණා. මගේ වරදක් වෙලා තිබෙනවා නම් ඒ වරදට අධිකරණ දඬුවමක් දෙන්න මට. මොකද මිනිමරුමක් නෙවෙයි මෙතන නොසලකිල්ලනේ උපරිම වෙන්න පුළුවන්. නොසලකිල්ල වෙන්න පුළුවන්. නැත්තම් නිදොස්ද නිදහස්ද කියලා හොයලා බලන්න පුළුවන්. ඒ සම්බන්ධව මූණ දෙනවා. හැබැයි මෙතුමා කරේ තමන් මූණ දුන්නේ නැහැ මත්පැන් සම්බන්ධව මත්ද්‍රව්‍ය සම්බන්ධව තියෙන පරීක්ෂණයට. එතකොට පත්තරෙන් දිනමින පත්තරේ ආණ්ඩුවේ හොරණාවක් දිනමින පත්තරෙන් කියනවා
රන්වල බිල් හිටියේ නැහැ කියලා. පොලිසිය ඒක කියන්නේ ඊට හුඟක් වෙලාවකට පස්සේ. අපි දන්නවා මූලික පැය කිහිපය ඇතුළත මේ ටෙස්ට් එක කරන්න ඕන. ඊට පස්සේ මම මාධ්‍යක දැක්ක තියෙනවා විජේපාල මහත්තයා කියලා තියෙනවා කියලා මහජන ආරක්ෂක මහත්තයා. මේ පුම්බන බැලුන්නේ නැහැ කියලා. බැලුන්නේ නැත්තම් ඒ වෙනුවට වෛද්‍යවරයෙක් හමුවට යොමු කරලා රුධිර පරීක්ෂාව කළ යුතුයි. වෛද්‍යවරයෙකුට නිකන් බලලා කියන්න බෑ. බීලාද නැද්ද කියලා ගඳ බලලා ඒක කරු අධිකරණය පිළිගන්නේ නැහැ. එතකොට නීතිය නිසි ක්‍රියාදාමයේ ඉෂ්ට වෙන්න නම් මෙතුමා මේ සම්බන්ධ ඇල්කොහොල් පරීක්ෂණයට මුහුණ දෙන්න ඕනේ. ඇල්කොහොල් පරීක්ෂණයට මුහුණ දෙමින් ප්‍රමාද වුණා නම් හෝ හිතාමතා ප්‍රමාද කරා නම් හෝ මගහැර හිටියා නම් ඒකෙන් අධිකරණයට පූර්ව අනුමැතියක් එනවා. ඒ කියන්නේ මේ වික්ටිම්ස්ලාගේ පැත්තෙන් අගතිරපත් පාර්ශවයට කියන්න පුළුවන් මොහු බීලා ඉන්නේ නැති කියන සැකය මතු කරන්න පුළුවන්. ඒකෙන් මිදෙන්න නම් තමන්ගට මුහුණ දෙන්න ඕන. නමුත් බලන්න මේ පුද්ගලයා මේ මාලිමා කඳවුර මෝඩයෝ කියලා මම කලින්ම කිව්වේ ඔක්තෝබර් මාසේ. ඒක තමයි ඊට පස්සේ ඒකාබද්ධ විපක්ෂය මේ රැස්වීම ගන්න වෙලාවෙත් මේ මුග්ධ කියන වචනේ ආණ්ඩුවට පාවිච්චි කරා. අපේ ලංකාවේ විවිධ ආණ්ඩු වලට නම් ගෙතලා තිබෙනවා. සාහසික විදිහට වැඩ කරපු ආණ්ඩු කියයි, දූෂිත ආණ්ඩු කියයි. එහෙම නමුත් මෝඩ ආණ්ඩුව කියලා හදුනේ මේ ආණ්ඩුවට ඉස්සෙල්ලම. මම ඒක කිව්වා. ඒක මම කිව්වේ ඇයි? මේ සරල සාධාරණ අවස්ථාවක්වත් කළමනාකරණය කර ගැනීමට මොවුන්ට ඇති අධික නොහැකියාව නිසා. මේ අවස්ථාවේ කටයුතු කළ ආකාරය මේ මෙච්චර සමාජ මාධ්‍ය තිබෙනවා. මිනිස්සු ප්‍රතික්‍රියා දක්වනවා. වනතුරක් වෙලා තියෙනවා. මේකෙදි Taman ඉදිරිපත් වෙලා මේ ප්‍රශ්නෙට මුහුණ දීම තරම් පෞරුෂයක් മന്ത്രിවරයෙකුට නැහැ. ඒක මුහුණ දිය යුතුයි. ඒ මුහුණ දුන්නාට පස්සේ පුළුවන් හරි වැරද්ද බේරගන්න. හැබැයි සැඟවී සිටීමෙන් මාරු වෙලා යෑමෙන් මේ ටෙස්ට් එකට ඇල්කොහොල් සම්බන්ධ තියෙන ටෙස්ට් එකට මුහුණ නොදීමෙන් වරද පිළිබඳ පූර්වානුමතියක් ස්ථාපිත වෙනවා. නීතියෙත් එහෙම එකක් තියෙනවා. පූර්වව හිතන්න පුළුවන්. මෙයා පැනලා ගියයි කියන සැකය මතුවෙනවා. අධිකරණ මනස තුල. ඉතින් මේ කාරණා පිළිබඳව අවබෝධයක් නැතුව වැඩ කරලා තිබෙනවා. ඉතින් ඒක හොදන්න යන රතු සමනල්ලු. රතු සමනල්ලු කියලා මම හඳුන්වන්නේ ආණ්ඩුව තියාගෙන දේශපාලන සංවාදයක් ගොඩනගලා තමන්ගේ විරුද්ධ පාක්ෂිකයා ඉස්සරහා. තාම මේ ආණ්ඩුවේ 120යිනේ ගිහිල්ලා තියෙන්නේ. පහ එකක් වගේ ගිහිල්ලා තියෙන්නේ. මෙපමණ ලපටි ආණ්ඩුවක වුණත් තමන්ගේ ස්ටෑන්ඩ් එක, තමන්ගේ ස්ථාවරය තමන්ගේ මූණෙන් ඇවිල්ලා කතා කරගන්න බැරි ෆේක් බලකාය තමයි මම මේ රතු සමනල්ලු. රතු සමනල්ලු ඇවිල්ලා රන්වල හොදන්න හදනවා. එතකොට නුවර මේ ව්‍යසනය වෙලාවේ නුවර ජනතාවගේ ජීවිත බේරා ගැනීමට අවධානයක් හරියට දී ගන්න බැරි වුණු ලාල්කාන්ත මැතිතුමා ඇවිල්ලා කියනවා රන්වල හොඳ මිනිසෙක් නොදන්න අය අනුකම්පා කරන්න. ඇමතිතුමා ඔබතුමා නෙමෙයි රටේ නීතිය. හොඳ මිනිසෙක් කියන එක නෙමෙයි ප්‍රශ්නේ. අධිකරණයක් බලන්නේ මොකද්ද? රටේ නීතිය බලන්නේ මොකද්ද? මේ නිශ්චිත වැරද්දෙදී මේ නිශ්චිත චෝදනාවේදී මොහු වරදකරුද? මම කලින් වැරදි 100ක් කරත් අධිකරණයට අදාළ නැහැ. මේ නඩුවේදී මේකේ තියෙන සාක්ෂි දත්ත අනුව මොහු වරදකරුද? දැන් හොඳ මිනිස්සු නරක මිනිස්සු තෝරලා දඬුවම් දෙන ක්‍රමයක් ලංකාවේ නැහැ. ඔබතුමන්ලගේ නම් ලාල්කාන්ත ඇමතිතුමා අර නලින් හේවගේ මැතිතුමා දවසක් ටීවී ප්‍රෝග්‍රෑම් එකකදී කිව්වා වගේ මට විදිහට බලය ප්‍රෝග්‍රෑම් එකේ අර ස්ත්‍රී දූෂක මංකොල්ලකාරයෝ කියවනේ 88 89 මැරුවේ ඒ තමුන්නාන්සලගේ අධිකරණ විසින් එහෙම කරා. තමුන්නාන්සලගේ දේශප්‍රේම ජනතාව පරි හිතුවා මේගොල්ලෝ හොඳයි මේගොල්ලෝ නරකයි. නරක මිනිස්සු අපි මරනවා. හොඳ මිනිස්සු පොඩි වැරද්දක් කරත් අපි ගණන් ගන්න. මෙන්න මේ සෝත්තමවාදය මේකට කියන්නේ. මේක හිට්ලර්ගෙත් තිබුණා. ජර්මන් ජාතිකයා මොන වරදක් කරත් ප්‍රශ්නයක් නෑ ආර්යයි හොඳයි. යුදෙව්වෝ ඒගොල්ලෝ තමයි ලෙඩ හදන්නේ. ඒගොල්ලෝ තමයි ආර්ථිකය කෑවේ. නිසා උඹලා මරන්න ඕනේ කියලා. හැබැයි ගිහිලා දැම්ම කැම්ප්ස් වල ඩෙත් කැම්ප්ස් වල. ඕකම කළා පොල් පොට්. ඕකම කළා ඉදි අමීන්. ඒ නිසා ඕක මේ වම්මුන්ගේ හැටිද මන්ද මේ කොමියුනිස්ට් වාදීන්ගේ හොඳ මිනිස්සු නරක මිනිස්සු කියලා නෙවෙයි ලාල්කාන්ත ඇමතිතුමා බෙදන්නේ. මේ වරදෙදි වරද කළාද නැද්ද කියලා. කරු අධිකරණයේ නීතිය කියන්නේ ඒකයි. ඔහු හොඳ මිනිහෙක් වෙන්න පුළුවන් තමුන්නාන්සලට. අපිට නරකන. ඒක නරකයි කියලා එතුමාට අපිට දඬුවම් කරන්න බෑනේ. අපි එතුමාට දඬුවම් කළ යුත්තේ එතුමා වරදක් කරලා තිබෙනවා. දැන් මේ වගේ මතයක් නම් රටේ නායකයෝ දරන්නේ. මාලිමාවේ හර පද්ධතියේ ඉන්න නායකයෝ. ජවිපේ දේශපාලන මණ්ඩලයේ ඉන්න සෙන්ට්‍රල් කමිටි එකේ ඉන්න නායකයෝ. මේ රටේ ප්‍රධාන අමාත්‍යවරු. මේ තමයි මාලිමාවේ ජනමතය. මේ පාපිසි නෙවෙන්නේ මේගොල්ලෝ. පාපිසි තමයි බැලුවොත් අර උගන්ඩා කුමාරය ඒගොල්ලෝ පාපිසි. අර හොරෝපාදි කියපු පුද්ගලයා ඔය නුවර മന്ത്രിවරයා ඔයගොල්ලෝ දාන දිසාපති පුටුවේ වාඩි වුණේ ගිහිල්ලා මේ කොන්ෆරන්ස් රූම් එකේ දිසාපති පුටුව අපි දන්නවා ඒක දිසාපතිතුමාගේ මහ පුටුව නෙමෙයි කොන්ෆරන්ස් රූම් එකේ චෙයාර්පර්සන් වුණා. එයාට ඒක කරන්න බෑ. අන්න පාපිසි කියලා කියන්න පුළුවන් ජනාධිපතිතුමා කිව්වා. හැබැයි මේ පාපිසි නෙවෙයි ලාල්කාන්ත මැතිතුමා කියනවා. ඔබතුමාලා මේ දේශපාලන පරණ මිනිස්සු. ඔය වගේ පෝස්ට් එකක් දානවට පුළුවන් ඔබතුමාලා සදාචාරණකෝ තියෙනවද? ඒක නිදහසේ විසඳෙන්න දෙන්න. ඔහුගේ හොඳ කමින් අපිට වැඩක් නැහැ. ඔබතුමාට වැඩක් තිබුණාට. එතකොට ඔබතුමා එහෙම කිව්වම මේ රටේ නීතිය පිළිබඳව තියෙන ප්‍රශ්නේ මොකද්ද? මේ රටේ නීතියට තීරණයක් ගන්න තියෙන යුක්තිය පසුදැරීමේදී ඒ සිද්ධිමය කරුණු මත නෛතික කරුණු මත තීරණය ගන්න තියෙනවා. මේ වෙනකොට හොඳ මිනිහෙක් කියලා කියනවා. මේ වගේ තැනකට ගෙනල්ලා මේ ආණ්ඩුවට කියන්න ඕන දේ මේ අද වැඩසටහන අවසානයේ අපේ නාලිකාව ඔබ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා ඉල්ලනවා බොහොම ගෞරවයෙන්. මොකද අපි
දේශපාලන විවේචනය ඍජුව ගේනවා. අපි ඒක කරුණු මත ගේනවා. හැබැයි අපි කුණුහරුප කියන්නේ අවලාදන කරන මිනිස්සු පුද්ගල චරිත වලට අගෞරව කරන්නේ නැහැ. ශිෂ්ට සම්පන්න දේශපාලන කතා බහක් උදෙසා තමයි ඔබ මේ වැඩසටහනත් එක්ක ඉන්නේ. ඒ නිසා ඒ ගෞරවය අපි තියාගන්න ඕන මේ වැඩසටහනේ. මේ ආණ්ඩුව මෝඩ ආණ්ඩුවක් කියලා අපි චෝදනාවක් කළා. මොගොන්ට පොඩි දෙයක්වත් කළමනාකරණය කරන්නේ තමන්ගේ පුද්ගලික අනුතර කළමනාකරණය කරන්න බැරුව. සාමාන්‍ය බුද්ධියකින් වැඩ කරන්න බැරි පුද්ගලයෝ රටක ව්‍යසනයක් කළමනාකරණය කරගන්න බැරුව මිනිස්සු මැරෙන්න දීපුවෙක් ගැන අහන දෙයක් නෑනේ මිත්‍රවරුනි. එතකොට මේ ආණ්ඩුව සදාචාරය කියන දේ, සෝත්තමවාද අපි හොඳ මිනිස්සු. අපි වැරදි කරන්නේ අපි සුදුයි. අපි සුද්ධෝදනලා කියාගෙන තමයි ආවේ. ඒකේ ප්‍රතිතර්කය වුණේ අනිත් ඔක්කොම හොරු වැරදිකාරයෝ නීතිය නවනව අරක මේක කියලා. දැන් තමුන්නාන්සලා බලයට ඇවිල්ලා තමුන්නාන්සලාගේ උපාධියේ ඉඳලා සුදුසුකමේ ඉඳලා බොරු කියලා, රියානතුරක් වුණත් බොරු කියලා, රටට බොරු කියලා, විදේශ ආධාර ගැනත් බොරු කියලා, ෆේක් account සදාක රතු සමනල්ලු දාලා කුණුහරුප වපුරෝමින්, සමාජ වෛරය වපුරෝමින් කටයුතු කරන යනවා මිස තමුන්නාන්සලාගේ දේශපාලන සදාචාරයේ සලුව මාලිමාවේ බිඳ වැටි අවසන්. වැඩක් බෑ. බොරුත් කියනවා. ඉතින් තවදුරටත් සදාචාරාත්මකව people's mandate එක තමුන්නාන්සලාගේ ක්‍රමයෙන් අඩුවීමෙන් පවතින බව පිළිගන්න. මේක ෆේක් account වලින් වහන්න බෑ මාධ්‍ය ප්‍රකාශකතුමනි. මේක ජනාධිපතිතුමනි ෆේක් account වලින් වහන්න බෑ. ඒ නිසා අපි රතු සමනල්ලුන්ට කියනවා මහන්සි වෙන්න, පහර දෙන්න අපිට. අපි තව තවත් ජනතාවට මේක කියනවා. ශිෂ්ට සම්පන්නව අපි කුණුහරුප කියන්නේ. අපි වැදගත් දෙමව්පියෝ අපිට උගන්වලා තියෙනවා. අපේ වැදගත් ගුරුවරු අපි ඉගෙනගත්තු සමාජ පරිසරවල ශිෂ්ට ලෙස කතා කරන්න කියලා. මිනිස්සුන්ට අපහාස අවලාද කරන්නේ නැහැ. උපහාසය අපි ගේනවා. චරිත ඝාතන කරන්නේ නැහැ. අපහාසාත්මක කතා කරන්නේ නැහැ. නමුත් චෝදනාව ඍජුව එල්ල කරනවා. මේ වංචනික පුද්ගලයා දිගින් දිගටම මේ මාලිමා ආණ්ඩුවේ සලුණා දමනවා. මාලිමාවට කලින්ම නත්තල් සියා ගේන්න කලින් දෙසැම්බර් 25 මේ නත්තල ගෙනාවේ අශෝක රංගවල මැතිතුමා. රංගවල දෙවියන්ටත් නිග්‍රහයක්. වංචනිකෙක්, බොරු කියලා තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගාගත්තු කෙනෙක් දැන් තවත් බොරුවක් කරලා තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව මේකට වග කිව යුතුයි. ආණ්ඩුව මෙවැනි පුද්ගලයින්ගේ හොඳ කියනවා නම් ආණ්ඩුව ඇමතුරු ඇවිල්ලා තමුන්නාන්සලා පිළිබඳවත් අපිට කියන්න වෙන්නේ හොරු වැරදි, වංචනිකයෝ වැරදි, හොරු ආරක්ෂා කරන කෙනත් වැරදි, වංචනිකයෝ ආරක්ෂා කරන කෙනත් වැරදි ලාල්කාන්ත මැතිතුමා. අපි නැවත වැඩසටහනකින් හමු වෙමු.